ආයුබෝවන් දුවේ පුතේ. ඉතින් කොහොමද? ඉතින් අදත් ඔයාලා හැමෝම Royal Dragon Knight Chess YouTube channel එක වෙත ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. හරි chess හරි විදිහට ඉගෙන ගන්න අවශ්‍ය නම් මේ channel එක බලන්න. ඉතින් YouTube එකට ගිහිල්ලා දිල්ෂාන් නලින්ද කියලා ඔයගොල්ලෝ search කරාට පස්සේ ඔයගොල්ලන්ට channel එක බලා ගන්න පුළුවන්. ඉතින් හරි විදිහට chess ඉගෙන ගන්න ඔයාලා හැමෝම කැමතියිනේ. ඉතින් බලන්න මේකේ පාඩම් මුල ඉඳලම හදලා තියෙන. ඉතින් වීඩියෝ හොඳට බලන්න. වීඩියෝ හොඳයි නම් සබස්ක්‍රයිබ් කරලා පුංචි සහයෝගයක් දෙන්න, වීඩියෝ අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් දුවේ පුතේ වැඩි වෙලාවක් ගන්න නැතුව අදත් අපේ පාඩමට යමු. මේ පාඩම තියෙන්නේ මධ්‍යම අධීර ඉගෙන ගන්නා දරුවන්ටයි. කියන්නේ දැන් තියෙනවනක මූලික අධීර, මධ්‍යම අධීර වගේ තියෙනවනේ. ඉතින් මේක තියෙන චෙස් ටිකක් සාමාන්‍යයෙන් දන්න ටිකක් හොඳට පුළුවන් අයට තමයි මේ මධ්‍යම අධීරේ දරුවන්ට තමයි පාඩම තියෙන්නේ. මීට කලිනුත් මම පාඩම් දෙකක් කරා ඕපන් දෙයක් සම්බන්ධයෙන්. ඔයාලා මතක ඇති ක්වීන්ස් ගැම්බිට් සහ කිංස් ඉන්දියන් කියලා ඕපන් දෙකක් කරා. දේවන ටිකක් ඉහළ ගනේ ඕපන්නේ. හැබැයි ඒ ගානට නැතත් මේකත් හොඳ ඕපන් එකක්. හරිද? ඉතින් දුවේ පුතේ ඔයාලට පේනවා ඇති මම බෝඩ් එකේ දැන්ට ක්වීන් පෝන් නැදන් ඉන්නේ. ඒ කියන්නේ මේක ඔයාලා වයිට් අදිනකොට තමයි මේ වැඩේ කරන්නේ. දැන් ඔයාලා හිතන්න ඔයාලගේ කලර් එක තමයි වයිට්. ඔන්න වයිට් ඇවිල්ලා තියෙනවා. හරි. රයිට්. නේ වයිට් ඇවිල්ලා ක්වීන් පෝන් තමයි අදින්නේ. හරිද? ඉතින් මේකේ නම තමයි ඉංග්ලුන්ඩ් ගැම්බිට්. ඉංග්ලුන්ඩ් ගැම්බිට්. ඒ කියන්නේ දැන් දුවේ පුතේ චෙස් වල තියෙනවනේ ඔය එක එක කොටස්, ඒ කොටස් රාශියක් තියෙනවා. දැන් මෙහෙම ගමුකෝ. චෙස් අදින විදිය අනුව කොටස් තුනක් කියන්නකෝ. එකක් ඕපන් වර්ග තියෙනවා. කින් පෝන්, ක්වීන් පෝන් ඒවා. ඩිෆෙන්ස් වර්ග තියෙනවා. ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස්, සිසිලියන් ඩිෆෙන්ස්, කැරෝකාන් ඩිෆෙන්ස් ඒ වගේ. ගැම්බිට් වර්ග තියෙනවා. කලින් ඉගෙන ගත්ත ක්වීන්ස් ගැම්බිට් ආන් ඒ වගේ. තර මේකත් ගැම්බිට් එකක්. ඉංග්ලුන්ඩ් ගැම්බිට්. හරි. තර මේකේ දෙවාල ක්වීන්ස් ගැම්බිට් කරපු විදිහට කරලා හරියන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන සමහර දේවල් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. අර අපි එහෙනම් පාඩම් බලමු. එහෙනම් දුවේ පුතේ බෝඩ් එක හදා ගන්න. වෙනද කියනා වගේම සුදු පැත්ත හරව ගන්න, පොතක් ගන්න, පැන්සලක් ගන්න. මොකද පෑනින් ලියනවට වඩා පැන්සල් ලියන එක හොඳයි. මොකද හදිසියෙ වැරදුනොත් ඔයාලගේ පොත කැත වෙන්න පුළුවන් පෑනින් ලියලා. ඉතින් පැන්සලින් අපි ලියමු. හරි. ඔන්න අපි ගේම් එක ස්ටාර්ට් කරමු. දුවේ පුතේ මම ලියන්න එපා කියනේ ඔයා ලියන්න එපා. මොකද උදාහරණ පෙන්නනවනේ. හරිද? ඒ හින්දා ඔයාලා මම කියනකන් ලියන්න යන්න එපා. ඉතින් මේ ගේම් එක බැලුවොත් දුවේ පුතේ සුදුගේ අරමුණු තියෙනවා. ඒක තමයි දැන් ඔන්න බලා ගන්න. හරි. මෙන්න පළවෙනි ඇදීම. හරිද? D4 කියන්නේ ඔයාලට ඔයා ක්වීන් පෝන් අදිනකොට ඔයාලට හම්බ වෙනවා කින් පෝන් කෙනෙක්. හරි මෙහෙම කෙනෙක් එක්ක කොහොමද අපි ඇටැක් කරන්න කියලා තමයි පාඩමේ සම්පූර්ණයෙන්ම කියන්නේ. තව දෙයක් ඉත්තු කපන්න බයයි. ඒ කියන්නේ අපේ දරුවෝ ඉන්න ඉත්තු කපන්න හරි බයයි. එහෙම අයට මේ ගේම් හරියන්නේ නැහැ. කින් චෙක් කරන්න බයයි. නයිට් ගෙන් නයිට් කැපනවට බයයි. බිෂොප් ගෙන් බිෂොප් කැපෙන්න බයයි. එහෙම හරියන්නේ නැහැ. ඉත්තු කපා ගන්න බයයි නම් මේ වගේ ගේම් හරියන්නේ. ඊට හරියන ගේම් ඕන තරම් තියෙනවා. මේ වගේ එකක් හරියන්නේ නැහැ. එතකොට සුදුගේ අරමුණ තමා දුවේ පුතේ අනිවාර්යෙන්ම මේ ගැම්බිට් එක පිළිගන්න එක. තේරුණාද? මේව තමයි ගේම් එක අනිවාර්යෙන්ම ඔයාලා කට් කරන්න ඕනේ. ඉතින් මේක ලිව්වනේ. දැන් අපි එහා පැත්තේ සුදු පෝන් කෙනෙක් කපලා ඉන්නේ. දුවේ පුතේ මේක ලොකු ගේම් එකක් නෙමෙයි චූටි ගේම් එකක්. මොකද මේ වගේ අලුතින් ඉගෙන ගන්න දෙයක ලොකුවට පාඩම් ඕගලන්ට ඒ වෙලාවට කියලා දෙන්නේ නැහැ මුලදී. කියන්නේ මේක ඉස්සලා යන විදිය. මොකද පළවෙනි ඇදීම් 10 කියන්නේ හරිම වැදගත්. මොකද මුල වැරදුනොත් ආයි මිඩල් ගේම් එක එතනට යන්න වෙයිදවත් දන්නේ අපිට පරාද වෙන්න නිසා දෙවතේ මතක තියාගන්න අපිට ඕපන් එක කියන එක හරිම වැදගත්. ඊට පස්සේ මෙයා මෙයාගේ නයිට් දානවා. ඇයි දැන් අපි යාගේ පෝන් කෙනෙක් කැපුවානේ. අපිට අපේ පෝන් කැපෙන්න යනවා. මේ නයිට් මෙතනට දානවා. ඊට පස්සේ යා මොකද දන්නවද කරන්නේ? දානවා ක්වීන් මෙතනට. රයිට්. දැන් බලන්න අපේ මේ පෝන්ට මේ පාට කරන පෝන්ට අනතුරු දෙකයි. ක්වීනුත් බලන් ඉන්නවා කපන්න, බිෂොප් නයිටුත් බලන් ඉන්නවා කපන්න. මේ වෙලාවේ දානවා බිෂොප් මෙතනට. දාලා අපේ ආරක්ෂාව තව වැඩි කරනවා. දැන් අපේ පෝන්ට බිෂොප් ආරක්ෂා කරන, නයිට් ආරක්ෂා කරන මගේ දරුවන්ට පේනවා ඇති. රයිට්. ඊට පස්සේ මෙයා මොනවා කරයිද? මෙයා තව එකක් අදිනවා. මෙයා පෝන් අත අරින්නෙම නෑ වගේ. ඔන්න D6 ඇද්දා. දැන් අපේ පෝන් කැපුණා. මේ වෙලාවේ වයිට් හොඳ මූව් එකක් මතක් වෙනවා. දැන් මෙන්න මේ වගේ ක්වීන් එක කපා ගන්න කියලා දානවා. තේරුණාද?
ඉතින් මෙතනදී ඕනනම් ක්වීන්ට පැනලා යන්න පුළුවන් නේද? මං කරලා පෙන්නන්න දුවේ පුතේ ලියන්න එපා. පොඩ්ඩක් ඉන්න මෙතන ලියන්න එපා. ක්වීන්ට පැනලා යන්න පුළුවන්. ඈ අන්න මෙයාගෙන් වහන්න පුළුවන්. ඒ වගේ වැඩක් කරයි. බලමු මොකද ගේම් එකේ කරන්න කියලා. මෙයාගෙන් වහනවා. ඔන්න ඕක ලියාගන්න. වහපු ගමන් අපි කපනවා. ආයෙ ක්වීන් ඇටැක් වෙලා. දැක්ක නේද? හරි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අන්න ආයෙ කැපුවා. දුවේ පුතේ හරිම සරල පාඩමක්. මේ ගේම් එක හඳුන්වා දීමේ කොටස් තමයි මේ කරේ. හරිද? එතකොට මේක ලොකුවට ලියන්න අවස්ථාවක් නැහැ. මෙච්චරයි. ගේම් එක ඉවර නෑ. පාඩම විතරයි ඉවරයි. අද මම ඔයාලට තව දෙයක් කියලා දෙනවා. දැන් මේක එක පාඩමක්නේ. තව පාඩමක් කියන්නේ මේකේ දෙවෙනි පාඩමත් මම අද මේ වෙලාවෙම ඔයාලට කියලා දෙන වෙන වීඩියෝ එකක් කරන්න නැතුව මෙතනින්ම මේක තව පාඩමක් විදිහට මම කරගෙන යනවා. එහෙනම් දුවේ පුතේ නැවත බෝඩ් එක මුලට හදාගෙන පල්ලෙහාන් ලියා ගන්න අංක 1 කියලා. ඔන්න queen pawn ඇද්දා. අංක 2 කියලා ලියා ගන්න පළවෙනි පාඩම ඉවරයි. මේ දෙවෙනි පාඩම කියලා අංක 2 කියලා යන්නේ. මේකට අපි කියනවා දුවේ පුතේ තව නමක්. මේක black පැත්තෙන් තමයි මේ කියන්නේ queen b4 check line කියලා කියනවා. ඒ කියන්නේ එහා පැත්තේ queen අපිට attack කරනවා. මේක වෙනස් වෙන්නේ දුවේ පුතේ හතරවෙනි ඇදීමේ black එකෙන්. දැන් ඔයාලා කලින් ලිව්ව නේද ඇදීම් ටික. ඒකේ දුවේ පුතේ හතරවෙනි ඇදීම bishop f4 වෙනකන් ගේම් එක සමානයි. හැබැයි හතරේ black ඉඳලා ගේම් එක ටිකක් වෙනස් වෙනවා. ඒක ගැන අපි කතා කරමු. right ඔන්න ලියාගත්තා. දැන් අපි දන්නවා මොකද කරන්නේ? කැපුවා නේද? දැම්මා knight. අපිත් දැම්මා. හරි. ඔන්න queen ගෙනාවා. දැන් මේක ටිකක් වෙනස්. හරිද? queen ගත්තා එළියට. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? කලින් වගේ නේද? bishop f4 දානවා. right. කලින් ඇදීමේදී හතරවෙනි මූව් එකේ black මොකද උනේ දුවේ පුතේ? d6 නේද කරේ? d pawn ඉස්සරහට දැම්ම නේද? දැන් ඒක නෙමෙයි. දැන් වෙනස් වෙනවා. මෙයා queen b4 දාලා අපිට check එකක් දෙනවා. ටිකක් භයානක වැඩක් මේ උනේ. මේ ඇදීමත් එක්ක අපේ ඉත්ත 3 දෙනෙක් කැපෙන්න යනවා. පළවෙනි එක king. මොනව කරත් අපි king බේර ගන්න ඕන අංකයකට. මේක තමයි පළවෙනි නීතිය නේද? වලට පේනවද අපේ f4 එකේ ඉන්න bishop මම මේ highlight කරා. එයාව කැපෙන්න යනවා. මෙතන highlight කරා. මෙතන ඉන්න pawn කැපෙන්න යනවා නේද? right. මෙතනදී දුවේ පුතේ මතක තියාගන්න ඔයාලා කල්පනා වෙන්නේ නැතුව හේ අදින්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. check එක බේර ගන්න දුවේ පුතේ අහගන්න. දැන් ඔයගොල්ලෝ හතරේ black වෙනකන් ලියලා තියෙනවානේ. right. ටුට්ටක් කොහොමින් ලියන්න එපා මං කියන උදාහරණයක් පෙන්නන්නේ. check එක වහගන්න කියලා මේක දැම්මොත් හරි ෂෝක් අපේ bishop කැපෙනවා. knight දාලා check කරුවොත් ඒත් අපේ bishop කැපෙනවා. හරි අපරාධයක් මේ වගේ ඉත් එක්ක කැපෙන එක නේද? ඔන්න මෙතනට ආවා. හරි. දැන් එහෙනම් දුවේ පුතේ බලන්න bishop කැපෙන්න යනවා. pawn කැපෙන kingව check වෙලා. දැන් මෙතන බේර ගන්න පුළුවන් දුවේ පුතේ කොටස් දෙකක් විතරයි. කොහොමත් අංක එකක් අපි කිංග බේර ගන්න එපා නේද? තව එකක් බේර ගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙමයි කරන්නේ. bishop දාලා වහනවා. තේරුණාද? හැබැයි දාපු ගමන් කපලා දැම්මා. මාර ප්‍රශ්නේ අපේ රුක් කැපෙන්නයි යන්නේ. හැබැයි බේර ගන්න පුළුවන්. දරුවන්ට පේනවා ඇති. මේක බේර ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ලියන්න එපා. ඔන්න knight දැම්ම හැකි. නැත්තම් මෙහා දැම්ම හැකි. හරි. හරිද? පාඩමේ තියෙන්නේ knight දාන. එතකොට අපේ රුක්ක කපන්න බෑ ආරක්ෂාවක් එනවා. හරි. ඊට ඉතින් මෙතනින් එහා නවතින්නේ නැති black කෙනා දෙනවා තව attack එකක්. දුවේ පුතේ මේ ගේම් එක සම්බන්ධයෙන් ඔයගලන්ට වැදගත්ම කාරණාවක් කියලා දෙන්න තියෙනවා. ඒක මේ පාඩම අන්තිම වෙනකොට මම කියලා දෙන්න. ඒක තමයි දැන් අර මම චුට්ටක් ආ ගේම් එක පස්සට ගන්න චුට්ටක් ඉන්න. ඔයාලා මුකුත් කරන්න එපා. මෙහෙම චෙක් එකක් දුන්නනේ. මේකේ දුවේ පුතේ බිෂොප් ගෙන් වහන එක තමයි අපි කරන්න හොඳම දේ. හැබැයි ඔයාලට හිතන්න ක්වීන් ගෙන් වහන්න පුළුවන් කියලා හිතනවා ඇති. හැබැයි දුවේ පුතේ ක්වීන් ගෙන් වැහුවොත් මේ මැච් එක ඔයාලා පරාදයි. මොකද ක්වීන් උත් කැපෙනවා අපේ ඒ එකේ ඉන්න රුක් අනිවාර්යෙන්ම කැපෙනවා. ඒක 100%ක් ෂුවර්. ඒ හින්දා වැරදි වැඩක් කරොත් අපි ගේම් එක ඉවරයි දුවේ පුතේ. ඉතින් ඒක ඇයි එහෙම වෙන්නේ කියලා මම ගේම් එක අවසානට ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම ඔයාලට තව දෙයක් පෙන්නන්නම් දුවේ පුතේ. දැන් ඔය ක්වීන් උතන්ට ආවොත්නේ මෙතනට දැන් ඔහොම ඉන්නකෝ. ඔන්න මෙතනට ආවොත්නේ ප්‍රශ්නේ වෙන්නේ නේද? එතනට එන්න තියෙන වළක්වන්න ක්‍රමයක් තියෙනවා. ඒ ඔක්කොම පාඩම අවසානයේ ඔයාලට කියලා දෙන්නම්. ඔන්න බිෂොප්ගෙන් වැහුව බලන්න රෙකෝඩින් හරිද කියලා මම වෙනස් කරන්න ගියේ නෑ. ඔන්න වැහුවා. ඊට පස්සේ මෙයා මේක කැපුවා.
නේද? ඊට පස්සේ නයිට් දාලා බේරගත්තා. මෙයා මෙතනට ආවා. දැන් මෙච්චර වෙලා මේ කුයින් හරි කරදර කරා අපට. දැන් අපේ වෙලාව යාට ඇටැක් කරන්න. බය නැතුව ඇටැක් කරන්න දැම්ම මෙතනට. මොකද උනේ? එක කොටුවකට හිර වුණා. එක කොටුවකට මෙතනට විතරයි. දැක්ක නේද? ඊට පස්සේ අපි නයිට් දානවා මෙතනට. ඇයි මේ නයිට් දාන්නේ? නයිට් දාන හේතුව තමයි ඊළඟ වතාවේ C7 කොටුවට ගිහිල්ලා බලන්න පුතේ C7 කොටුව බලන්න. C7 කොටුවට ගිහිල්ලා පෝන්න කට් කරලා කින්ට ඇටැක් එකක් දීලා රුක්ක කපා ගන්න තමයි මේ යන ප්ලෑන් එකේ අරමුණ. හරි මේක තමයි ප්ලෑන් එක. ඉතින් මේක දකිනවා බ්ලැක්. එයා මේක දානවා. දාලා අපිව ගමන වළක්වනවා. හරි දුවේ පුතේ. ඉතින් මෙතනින් එහාට මම පාඩම නවත්තනවා. මේ ගේම් එක ඉවර නෑ. ඔයාලට එකම වීඩියෝ එකෙන් පාඩම් දෙකක් කියලා දුන්නා. හරිම සරල පාඩම්. ඔයාලට කරන්න තියෙන්නේ ඕගලන්ගේ මේ පාඩම් බලාගෙන ඕගලන්ගේ චෙස් බෝඩ් එකේ මේක අදිනකොට හරිද? පළවෙනි එක ඇදලා නවත්තන්න එපා. ඉතින් එහාට ගේම් එක ඔයාලට හිතන විදිහට කරගෙන යන්න. දෙවෙනි එකත් එහෙමයි. අපි කවදාවත් මග නවත්තන්න එපා. මොකද ඕගලන්ට සාර්ථක චෙස් ක්‍රීඩකයෙක් වෙන්න මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා මේ මග නවත්තපු ගේම් එක ඔයාලා මෙතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා ඔයාලා කල්පනා කරලා බලලා අදින්න. ලියන්න ඕනේ නැහැ. කල්පනා කර කර යන්න. ඒක තමයි ට්‍රේනින් වෙනවා කියන්නේ. ඉතින් එහෙනම් දුවේ පුතේ මම මුලදී කිව්වා ඕගලන්ට මම දෙයක් පෙන්නනවා කියලා. දැන් ඕගොල්ලෝ ලියලා ඉවරයි. දැන් උදාහරණ බලාගන්න. රයිට්. මෙන්න මේ වෙලාවේ දුවේ පුතේ මම කිව්වා නේද ක්වීන්ගෙන් වහන්න එපා කියලා. බලන්න වෙනදී. කපනවා. දැන් මොකද වුනේ? කලින් කුයින් හිටියානම් ඇතුලේ අපේ රුක් බේරෙනව නේද? මේක සම්පූර්ණ මෝඩ වැඩක්. කරන්න නම් එපා දුවේ පුතේ. අනිවාර්යෙන් කුයින්ගෙන් මේ චෙක් එක වහන්න එපා. වැහුවොත් ඔයාලා පරාද. බලමු පරාද වෙන්නේ කොහොමද කියලා. රයිට්. දැන් රුක් කැපෙනවා මේ කරපු වැඩේ හින්දා. ඒ නිසා රුක්ක බේරගන්න කුයින් දානවා මෙතනට. කුයින්ව ආරක්ෂා කරනවා නයිට්. හරිද? රයිට්. ඊට පස්සේ මේ වෙලාවේ තමයි හොඳම ඇටැක් එක අපට දෙන්න දානා බිෂොප් මෙතනට. දැන් මොකද දුවේ පුතේ උනේ? අපේ කුයින් හිර වුණා නේද? මේක චෙස් ටැක්ටික්ස් එකක්. ඒ කියන්නේ චෙස් උපක්‍රමයක් තමයි බ්ලැක් එක්කෙනා අපිට කරේ. ඒව ගැන ඔයාලට ඉදිරි පාඩම් වලදී කියලා දෙන්නම් චෙස් උපක්‍රම කියන්නේ මොනවද කියලා. බලන්න දුවේ පුතේ. දැන් කුයින්ට යන්න බෑ කොහෙවත්. කුයින් ගියොත් කින් චෙක් වෙනවා. ලීගල් මූව් එකක් වෙනවා නේද? දැන් කුයින් අනිවාර්යෙන්ම කැපෙනවා දුවේ පුතේ. ඒක නවත්තන්න බෑ. අනිවාර්යෙන්ම කැපෙනවාමයි. නේද? ඔයාලට හොඳට පේනවා ඇති මැච් එක මොකද වුනේ කියලා. ඉතින් මේක වුණාට පස්සේ කපන්න කරන්න බෑනේ. දැන් අනිවාර්යෙන් කුයින් කැපෙන හින්දා කපනවා. නයිට් ගෙන් කපනවා. පස්සේ මෙයා ඉතින් මොන හරි දෙයක් කරා කියන්නක අපි හිතමු මේ නයිට් ඊට ගත්තා කියලා. මේ රුක් කැපෙනවා. එයත් ඉවරයි. දැන් මොකද වුනේ? චෙක් වෙලා වහන්න දිනේ මෙච්චරයි. එයත් ඉවරයි. දැන් හිමින් සැරේ ඕන්න මෙතනට පැනලා. දැන් වැඩක් තියෙනවද මේ ගේම් එක? මේ ගේම් එකේ ඇති වැඩක් නෑ. දැක්ක නේද? එක වැරද්දක් කරොත් මුළු ගේම් එකම ඉවරයි දුවේ පුතේ. ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම කුයින් ගෙන්නම් වහන්න එපා මැච් එක පරාද. ඊට පස්සේ එන්න බලන්න මම මේව ලියා ගන්න එපා දුවේ පුතේ. හොඳට බලා ගන්න මැච් එක චුට්ටක් මම අදිනවා. මේ මෙතනදී අපේ පෝන්ගේ අවාසිය පැත්තක තියලා කුයින් එන එක නැවැත්තුවා නම් ඔයාලා ලොකු දෙයක් කරගන්න පුළුවන්. මෙතන කුයින් දැම්මගෙන අනිවාර්යෙන් අපිට අර චෙක් කරනවාමයි. ඒ නිසා ඔයාලා මෙන්න මේ වගේ මූව් එකක් දාලා කුයින් එන එක නවත්තන්න. අපේ E5 පෝන් කැපේ කමක් නෑ දුවේ පුතේ. කැපුණට ඊට වඩා චෙක් එක මෙතන බේරගන්න එක සෑහෙන වටිනවා. මොකද මෙයා ආවොත් අපි ඔක්කොම ඉවරනවා. ඉතින් මං හිතනවා මේ පාඩම ගැන මගේ දරුවන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක බලලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. හොඳට වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. ඉතින් දුවේ පුතේ මම දැනට නවතිනවා. මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට වෙනවා ඔයාලා හම්බෙන්න. ඉතින් දුවේ පුතේ පාඩම හොඳට ප්‍රැක්ටිස් කරන්න. උතේර තැනක් තියෙනවා ප්‍රශ්න අහන්න. ඉතින් එහෙනම් දැන්ට පාඩම අවසන් කරනවා. ගොඩාක් ස්තුතියි ඔයාලට මාත් එක්ක රැඳී හිටියට. ඉතින් තවත් දවසක අලුත් පාඩමකින් හම්බෙන තුරු හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ස්තුතියි.